හයි අයිබෝවන් ඔයගොල්ලන්ට මාව ඇහෙනවද කියලා පොඩි මෙසේජ් එකක් දානවා නම් මට පහසුවක්. හරි බොහොම ස්තුතියි. එහෙමනම් අපි පටන් ගමු. ලොකු වෙලාවක් ගන්න නැහැ ඔයගොල්ලෝ කතා කරන්න. මේ වෙලාව කාලගුණෙත් එච්චර හොඳ නැහැ. මේකත් හොඳට වහිනවා. ඉතින් අපි කතා කරමු මේ කෝස් එක ගැන. මේ කෝස් එක ඇත්තටම ටාගට් කළේ කාටද? මේ කෝස් එක ටාගට් කළේ ලංකාවේ ඇතුලේ ඉන්නවා මැදි වයස්වල පිරිසක් තොරතුරු තාක්ෂණය කියන කොටස අත ගෑවුන් නැති. ඒගොල්ලන්ට ඇත්තටම ඒගොල්ලන්ගේ ඉස්කෝල කාලෙන් පස්සේ ඒගොල්ලන්ට ජොබ් එකකට යන්න වුණා නම් ඒ ජොබ් එකේ සමහර වෙලාවට ඒගොල්ලෝ බලාපොරොත්තු නොවන පැත්තක හම්බුන ජොබ් එකක් වෙන්න පුළුවන්. එයාට කොයිම අවස්ථාවක තොරතුරු තාක්ෂණය අවශ්‍ය නොවන අවස්ථාවක් තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ කෙනෙකුට තොරතුරු තාක්ෂණය ගැන දැනුමක් නැති කෙනෙකුට අපිට එදිනෙදා භාවිතා කරන ඩිජිටල් හරහා භාවිතා කරන ඇප්ස් කීපයක් තියෙනවා අපි. නිතරම පාවිච්චි කරන දෙයක් තමයි WhatsApp පාවිච්චි කරනවා. ඊළඟට YouTube එක පාවිච්චි කරනවා. Facebook පාවිච්චි කරනවා. ඊට අමතරව අපි පාවිච්චි කරන බැංකින් ඇප්ස් ටික. මොකද අපිත් එක්ක හැමදාම ගනුදෙනු කරන බැංකුවත් එක්ක අපි ගනුදෙනු කරද්දී මේ බැංකින් ඇප් එක අපිට අවශ්‍ය වෙනවා. ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරන්න, මොන හරි පේමන්ට් එකක් ගෙවන්න, කොටින්ම කියන ලයිට් බිලක් ගෙවන්න, ටෙලිෆෝන් බිලක් ගෙවන්න, ඉන්ෂුරන්ස් එකක් ගෙවන්න, මේ වගේ දේවල් වලට මේ බැංකින් ඇප් එක අවශ්‍ය වෙනවා. ඉතින් ඒ වගේ දේවල්. ඊට අමතරව ගෙදරක ඉඳන් ව්‍යාපාරයක් කරන කෙනෙකුට තමන් කොහොමද Facebook page එක හදාගන්නේ, ඊට පස්සේ page එක හදාගෙන කොහොමද ඒක මේන්ටේන් කරගෙන යන්නේ, අන්න ඒ ගැනත් යම්සි අවබෝධයක් ලබා දෙනවා. ඊට අමතරව තව කොටසක් කරනවා මේක මේ ඇඩ්වාන්ස් ෆයිල් ෂෙයාරින් කියලා. සාමාන්‍ය අපිට ටිකක් ලොකු ෆයිල් එකක් හම්බුනාම මේක කරන්නේ කොහොමද, Google Drive එකට අපි ෆොටෝස් ටිකක් අප්ලෝඩ් කරන්නේ කොහොමද, අන්න ඒ කාර්යයන් ටික මම මෙතන කියනවා. ඕගොල්ලන්ට මම සිලබස් එක පෙන්නන්නම්. හරි. මේ ඩිජිටල් ටෙක්නොලොජි හඳුන්වා දීමත් එක්කම අපි කරනවා මේ කම්පියුටර් කියන්නේ මොකක්ද, ස්මාර්ට්ෆෝන් එක කියන්නේ මොකක්ද, ඒ කොටස අපි හඳුන්වා දීමක් කරනවා. ඊට අමතරව ඉන්ටර්නෙට් සහ Wi-Fi කියන්නේ මොනවද? එතකොට එතෙන්දී හම්බෙන data connection මොනවද? අපි මොබයිල් එක පාවිච්චි කරලා කොහොමද data connection එකක් හදාගන්නේ? Wi-Fi කොහොමද අපිට ලැබෙන්නේ? ඒ connections හදාගන්නේ කොහොමද? ඒවා පාවිච්චි කරන්නේ කොහොමද කියන කාර්යයන් ටික මෙතෙන්දී පැහැදිලි කරනවා. ඊළඟට මේන්ලි අපිට අවශ්‍ය වෙන දෙයක් තමයි මේ Gmail account එකක් කියන එක. අපි Android phone එකක් ගත්තොත් ඒක මූලික වෙලා Gmail account එකක් කරා තමයි Android phone එක අපි පාවිච්චි කරගෙන යන්නේ. එතකොට අපි Gmail account එකක් හදන්නේ කොහොමද? ඒක පවත්වාගෙන යන්නේ කොහොමද? ඒකෙන් මොනවද අපිට තියෙන වාසි? ඒ ටික කතා කරනවා. ඊට පස්සේ කොහොමද අපි පාස්වර්ඩ් එකක් අපි දාද්දි සාමාන්‍යයෙන් ගොඩ දෙනෙක් පාස්වර්ඩ් එක දාන්නේ තමන්ගේ නම. එහෙම නැත්නම් උපන්දිනේ. එහෙමත් නැත්නම් ඩෙන්ටි කාඩ් නම්බර් එක. එහෙමත් නැත්නම් තමන්ගේ ජීවිතයට සම්බන්ධ ළඟම තියෙන දෙයක තමයි පාස්වර්ඩ් එක දාන්නේ. මේක ඇත්තටම වැරදි. මෙන්න මේ දේවල් කොහොමද හරියට පාස්වර්ඩ් එකක් දාගන්නේ කියන කාර්යය අපි පැහැදිලි කිරීමක් කරනවා. ඊළඟට කොහොමද ඉන්ටර්නෙට් පාවිච්චි කරලා තොරතුරු හොයාගන්නේ? දැන් අපි උදාහරණයක් විදිහට අපිට අවශ්‍ය වෙනවා ડોක්ටර් කෙනෙක් channel කරන්න. ඒක කොහොමද කරන්නේ? අපි කොහේ හරි යනවා නම් ඒ යන්න අවශ්‍ය තැනට යන්න මාර්ගය කොහොමද හොයාගන්නේ? ඊට පස්සේ අපි ඇත්තටම ගමන යද්දී අපිට පුළුවන් Google Map එක හරහා ඒ යන මාර්ගය අපිට බලාගෙන හරියට කරගන්න. ඊට පස්සේ ඒ වගේම වෙබ්සයිට් එකකට අපි ඇතුල් වෙද්දී ඒ වෙබ්සයිට් එක කොහොමද ඇතුල් වෙන්න ඕනේ? ඒක සේෆ්ටිද එහෙම නැත්නම් ඒක ෆේක් එකක්ද කියන දේ අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. මොකද විශේෂයෙන්ම අපි මුදල් ගෙවන වෙබ්සයිට් එකට ඇතුල් වෙනවා නම් ඒක සේෆ්ටි වෙබ්සයිට් එකක්ද කියලා බලා ගන්න ඕනේ. මොකද ඒකට හේතුව තමයි අපි ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරනවා නම් ඒ ක්‍රෙඩිට් කාඩ් එක වෙබ් එකට ඇතුළත් කරන්න කලින් මේ වෙබ් එක සේෆ්ටි එකක්ද කියන එක බලා ගන්න වෙනවා. එහෙම නොවුනොත් අපේ ක්‍රෙඩිට් කාඩ් ඩීටේල්ස් ටික තුන්වෙනි පාර්ශවයකට යනවා. එහෙම වුණොත් අපේ තියෙන සල්ලි ටික බොහෝ අවස්ථාවලදී නැතු යන්න ඉඩ තියෙනවා. ඊළඟට තමයි අපි ඉන්ටර්නෙට් පාවිච්චි කරද්දී එහෙම නැත්නම් සෝෂල් මීඩියා පාවිච්චි කරද්දී අපිට එනවා ෆේක් නිවුස්. මොනවද මේ ෆේක් නිවුස් කියන්නේ? ෆේක් නිවුස් කියන්නේ ඇත්තටම බොරු නිවුස් එනවා. මේ නිවුස් වලින් කොහොමද අපි ගැලවෙන්නේ? ඒවා භාවිතයට නොගන්නේ කොහොමද? ඊට පස්සේ Google Maps ගැන මම ඉස්සෙල්ලා කිව්වා. Google Maps එහෙම භාවිතා කරලා ඒ කටයුතු කරන්නේ කොහොමද කියන එක අපි මෙතෙන්දී කතා කරනවා. ඊළඟට WhatsApp. WhatsApp කියන්නේ දැනට මේ වර්තමාන කාලය තුල
කමියුනිකේෂන් වලට කමියුනිකේෂන් කියන්නේ තොරතුරු සංනිවේදනයට අපි පාවිච්චි කරන ප්‍රධානම මෙවලම් වලින් එකක් තමයි WhatsApp කියන්නේ. ඕඩියෝ යවන්න පුළුවන්, වීඩියෝ යවන්න පුළුවන්, ඩොකියුමන්ට්ස් යවන්න පුළුවන්. මේකේ නොකිය ඕනම දෙයක් WhatsApp through යවන්න පුළුවන්. ඒකට මේ WhatsApp කොහොමද හරියට පාවිච්චි කරන්නේ? WhatsApp account එකක් හදාගන්නේ කොහොමද? WhatsApp ෆෝන් එකට ඉන්ස්ටෝල් කරලා ඒක තියාගන්නේ කොහොමද? ඒ වගේම අපි ලැප් එකකට හරි ඩෙස්ක්ටොප් එකට හරි ඒ account එකම ඉන්ස්ටෝල් කරලා කොහොමද ඒක සින්ක්‍රොනයිස් කරගන්නේ? ඒ දේවල් කියලා දෙනවා. ඊට පස්සේ WhatsApp group එකක් හදලා ඒ group එක ඇතුළේ කොහොමද data share කරන්නේ? යාළුවෙක් කතා බහ කරන්නේ? ඒ දේවල් කොහොමද කරන්නේ? ඒ දේවල් කියලා දෙනවා. ඊට පස්සේ වීඩියෝ කෝල් එකක් ගන්න එක ඒ සියලුම දේවල් WhatsApp සම්බන්ධ සියලුම දේවල් මේ කොටසේදී මම කතා කරනවා. ඊළඟට මේකේ තියෙනවා තව එකක් YouTube කියන මම යම්සි ප්‍රමාණයක් කියලා දෙනවා. YouTube account එකක් create කරන්නේ කොහොමද? ඊට පස්සේ වීඩියෝ search කරන්නේ කොහොමද? අපිට අවශ්‍ය හරියටම වීඩියෝ කොහොමද හොයාගන්නේ? ඊට පස්සේ මොනවද අපි channel එකක් subscribe කරපුවම අපිට තියෙන වාසි? මොනවද වීඩියෝ එකක් අප්ලෝඩ් කරපුවම අපිට තියෙන වාසි? අපි කොහොමද අපි දන්න දෙයක් තව කෙනෙකුට කියලා දෙන්නේ? ඒකෙන් මුදල් හොයන්නත් යම් තාක් දුරකට පුළුවන්. ඒ දේවල් කරන්න කොහොමද හරියට මාර්ගයක් හදාගන්නේ? මේ සියලුම දේවල් ටික මම මෙතෙන්දී කතා කරනවා. ඊළඟට අපි ඉස්සෙල්ලා කිව්වා වගේ ඔන්ලයින් බැංකින් and ඩිජිටල් පේමන්ට්ස් කියලා මම තව කොටසක් කතා කරනවා. බැංකින් ඇප් එකක් කොහොමද පාවිච්චි කරන්නේ? ෆන්ඩ් එකක් ට්‍රාන්ස්ෆර් කරන්නේ කොහොමද? ඔන්ලයින් බිල් පේමන්ට් කරන්නේ කොහොමද? ඉන්ටර්නෙට් බැංකින් කොහොමද අපි සේෆ්ටි විදිහට පාවිච්චි කරන්න කියන එක මෙතෙන්දී කතා කරනවා. විශේෂයෙන්ම ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් එකක් කරද්දී මට සාමාන්‍යයෙන් ඔයගලන්ට පෙන්වන්න පුළුවන් වෙයි ගොඩක් වෙලේට කොමර්ෂල් බැංක් එකේ තියෙන ඇප් එක පෙන්වන්න පුළුවන් වෙයි. DFCC බැංක් එකේ තියෙන ඇප් එක පෙන්වන්න පුළුවන් වෙයි. BOC එක පෙන්වන්න පුළුවන් වෙයි. සම්පත් එක පෙන්වන්න පුළුවන් වෙයි. මේ වගේ හතරක් පහක් විතර වගේ අරගෙන මම කොහොමද ඒකෙන් කරන්න කියන කාරණයන් ටික මෙතෙන්දී පැහැදිලි කිරීමක් කරනවා. ඊළඟට සෝෂල් මීඩියා පැත්තේ කොහොමද ගෲප් එකක් හදාගන්නේ? අපි Facebook කරා කොහොමද ගෲප් එකක් හදාගන්නේ? මම WhatsApp ඉස්සෙල්ලා කිව්වා ගෲප් එක හදන එක. Facebook කරා ගෲප් එකක් හදාගෙන කොහොමද ඒ කටයුතු කරගන්නේ? ඔන්ලයින් කමියුනිටි එකක් කොහොමද අපි මැනේජ් කරන්නේ? ඒක Facebook වේවා, WhatsApp වේවා, ඒක කොහොමද මැනේජ් කරන්න කියන කාරණේ කතා කරනවා. ඊට අමතරව අපි කොහොමද ගෙදරක ඉඳන් ස්වයං රැකියාවක් කරන කෙනෙක් නම් කොහොමද මේ ව්‍යාපාරය ලංකාව පුරාම ලෝකෙ පුරාම ගෙනියන්නේ කොහොමද? එතකොට Facebook, WhatsApp, YouTube හරහා කොහොමද මේ බඩු මොන හරි තියෙනවා අපේ සර්විස් එකක් වේවා අපි මොන හරි බාණ්ඩ තියෙනවා නම් ඒ බාණ්ඩ කොහොමද අලෙවි කරන්නේ? එතකොට අපිට පෝස්ටර් එකක් ඩිසයින් කරද්දි කොහොමද පහසුවෙන් කරන්නේ? Canva වගේ මේ softwares තියෙනවා ඔන්ලයින් platform ඒ හරහා අපිට ක්ෂණිකව පෝස්ට් එකක් නිර්මාණය කරගන්න පුළුවන්. ඊට අමතරව මම බලාපොරොත්තු වෙන AI වලින් පෝස්ට් එකක් ඩිසයින් කරන හැටි ඔයගලන්ට කියන්න දැන් මම පහුගිය දවස්වල දිගටම දවස ගානේ මගේ පේජ් එකේ ඔයගලන්ටත් ගෲප් එකට මම දාලා ඇති පේජ් එකේ මම ඇත්තටම දැම්මා දවස ගානේ පොඩි පොඩි ටිප් ඒවා මොන හරි දැනුමට යමක් එකතු කරගන්න පුළුවන් ටිප්. ඒ ටිප් හැම එකකදීම මම ඔයගලන්ට හදලා තියෙන ඉමේජ් එක හදලා තියෙන්නේ AI භාවිතා කරලා. විශේෂයෙන්ම බලන්න වෙසක් දවසේ මම මේ වෙසක් දවසට ගැලපෙන්න වෙසක් පණිවිඩයක් දැම්මා. ඒක දාලා තියෙන්නේ AI හරහා ක්‍රියේට් කළා. ඒතකොට මේ වගේ දේවල් අපි කොහොමද මේකෙදි පාවිච්චි කරන්නේ? කස්ටමර් එක අපි කොහොමද කමියුනිකේට් කරන්නේ? ඒ දේවල් කියලා දෙනවා. ඊළඟට ඔන්ලයින් ඕඩර්ස් එනවා කොහොමද මැනේජ් කරගන්නේ? ඒ ටික හරියට යවා ගන්න කොහොමද? ඒ ටික සෑහෙන දුරට මම කියලා දෙනවා. සමාන්න. ඊට අමතරව Google Drive එකක් තුළ අපේ data කොහොමද අපි safety තියාගන්නේ? ඒ කියන්නේ Google Drive එකක් අපිට නොමිලේම Google Drive එකක් ලැබෙනවා. ගොඩ දෙනෙක් ඒක දන්නේ නැතුව ඇති. ඉතින් අපිට ගිගාබයිට් 15ක වගේ ඉඩ ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒකට අපිට අවශ්‍ය වෙන අපිට තියෙන ෆොටෝස් වේවා, ડોකියුමන්ට්ස් වේවා, අත්‍යවශ්‍ය දේවල්, වටිනා දේවල් අපිට ස්ථිර ආකාරයෙන් ගබඩා කරලා තියාගන්න පුළුවන්. දැන් අපි පෙන් එකක තියාගන්න පුළුවන්, කම්පියුටර් හાર્ඩ් ඩිස්ක් එකේ තියාගන්න පුළුවන්, මොබයිල් එකේ තියාගන්න පුළුවන්. මේ කොහේ තියාගත්තත් අපි අතින් නැති වෙන්න තියෙන ඉඩ වැඩි. මොකද hard disk එක damage වුණොත්, corrupt වුණොත් අපිට ඒවා ගන්න බෑ. මොබයිල් ෆෝන් එකට මොකක් හරි වෙලා මොබයිල් ෆෝන් එක dead වෙලා ගියොත් සමහරට ගන්න බෑ කියලා කියන්න ඉඩ තියෙනවා. ඉතින් මේ වගේ වෙලාවක Google Drive එකක වගේ online storage එකක දාලා තිබ්බම ඇත්තට මේක ගොඩක් safety. මොකද එක තැනක විතරක් නෙමෙයි තැන් කීප එකේ data save වෙන හින්දා. ඊට පස්සේ කොහොමද ෆයිල් එකක් share කරන්නේ කියන කාරණේ ගැන මෙතෙන්දි කතා කරනවා. ඒකට අපිට ක්‍රම තියෙනවා ගොඩක් WhatsApp හරහා share කරන්න පුළුවන්. ඊට පස්සේ Google Drive එක හරහා share කරන්න පුළුවන්. ඊට පස්සේ WeTransfer වගේ ක්‍රම තියෙනවා. ඒ හරහා share කරන්න පුළුවන්. මෙන්න මේ කාරණා ටික මම පැහැදිලි කරලා දෙනවා. එතකොට සමාවෙන්න.
මේ වෙබ් මේ කෝස් එක මම ඩිසයින් කරලා තියෙන්නේ සතියකට පැය එකහමාර දෙකක්. කියන්නේ අපි උදාහරණයකට බදාදා සිකුරාදා දවස් දෙක ගමු. බදාදා අපි 4ට පටන් ගත්තොත් 8:00මාර වෙනකන් තියෙනවා. ආයි සිකුරාදා 4ට පටන් ගත්තොත් 8:00මාර වගේ වෙනකන් තියෙනවා. එතකොට අපි දවස් 8ක් ඔක්කොම දවස් 16ක් අපි ඔක්කොම හම්බ වෙනවා. මාසෙකට දවස් 8ක්, මාස දෙකට දවස් 16ක් හම්බ වෙනවා. එතකොට මේ කෝස් එකට මම අරගෙන තියෙන්නේ තාමත් සුළු මුදලක් තමයි ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒ කියන්නේ රුපියල් 4900ක් වගේ මුදලක් තමයි මෙතෙන්දි ගන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඒකට 4900ක් කියන අතර මේ කාලය තුල ලොකු ගාණක් නෙවෙයි. එතකොට ඒ වගේ මුදලක් අරගෙන දවස් 16ක් ඇතුළත ඕගොල්ලන්ට මේ සියලුම දේවල් කියලා දෙනවා. එතකොට කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් මෙතෙන්දී අපිට ලැප් එකක් කම්පියුටර් එකක් තියෙන්නම ඕනේද? නෑ. ඔයාලට මොබයිල් එක තියෙනවා නම් ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා නම් මේ කාර්යයන් ටික කරගෙන යන්න පුළුවන්. ඔයාට ලැප්ටොප් එකක් ඩෙස්ක්ටොප් PC එකක් තියෙනවා නම් ඒ වැඩ ටික තව ටිකක් පහසුවෙන් ටිකක් ඇහැට පේන ලොකුවට කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මෙන්න මේ කාරණා ටික තමයි මම ඕගොල්ලන්ට අ, කතා කරන්න හිතුවේ. ක්ලාස් එක අපිට ලබන බදාදා 7ට පටන් ගන්න හැකියාව තියෙනවා. එතකොට ඒක 7ද 7:00මාරද වෙන්නේ කියන එක ඕගොල්ලන්ට තීරණය කරන්න පුළුවන්. කොහොම කළත් අපි සතියට පැය 3ක් එකහමාරේ දෙකක් කරනවා. මෙන්න මේ කාරණා ටික තමයි මම ඕගොල්ලන්ට කියන්න උත්සාහ කළේ. තව මොන හරි දේවල් අහන්න තියෙනවා නම් ඕගොල්ලන්ට දැන් අවස්ථාව තියෙනවා අහන්න පුළුවන්. කාටවත් ප්‍රශ්න නැත්නම් අපිට මීටින් එක මෙතනින් නවත්තන්න පුළුවන්. තවත් විස්තර තියෙන දේවල් මම ගෲප් එකට දාන්නම්. ඔයගොල්ලෝ කොහොමද මේකට පේමන්ට් එකක් කරන්නේ? කොහොමද මේකට සම්බන්ධ වෙනවා නම් සම්බන්ධ වෙන්නේ? ඒ සියලුම විස්තර මම ගෲප් එකට දාන්නම්. එතකොට ඔයගොල්ලන්ට කතා බහ කරලා තීරණයක් අරගෙන මේ කෝස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. මේක මිස් කරගන්න එපා. ඇත්තටම දවස් 16ක් කියන්නේ ඕගොල්ලන්ට රුපියල් 4900කට ඉගෙන ගන්න පුළුවන් කෝස් එකක් නෙවෙයි. මේක දවස් 16කට දැම්මේ ඇත්තටම පැය එකමාරක් වගේ කාලයක් අරගෙන හරි හිමින් මේක කියලා දෙන්න ඕන හින්දා. ඒකට ඔයගොල්ලන්ට හොඳ නොලෙජ් එකක් එක ගන්න හැකියාව ලැබෙනවා. එහෙමනම් අද මීටින් එක අපි මෙතනින් නවත්තමු. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට මෙසේජ් එකක් දාන්න. ගෲප් එකේ මගේ නම්බර් එක තියෙනවා. මෙසේජ් එකක් දාන්න. එහෙනම් ඔයගොල්ලෝ හැම කෙනෙක්ම සම්බන්ධයි කියන බලාපොරොත්තුෙන් සමුගන්නවා හැමෝටම සුබ රාත්‍රියක්.